අස්ලා ඉන්න තියෙන්නේ අපි ඉක්මනට යන්න පල්ලෙහාට අපි දෙන කන්ද යනවා මට වීඩියෝ එකක් මේ කන්ද යන්න බෑ ඉතින් හලෝ යාළුවනි ඉතින් කොහමද? අද අපි යනවා දෙහෙන කන්දේ මෝහිනී යන්න බලන්න. ඉතින් මාත් එක්ක යන්න සෙට් වෙනවා ගිය පාර ගිය සෙට් එකම. ඉතින් යාළුවෝන් ටුවර් එකේ සෙට් එක හැමදාම එකට ඉන්නවා. ඉතින් අද මාත් එක්ක යන්න සෙට් වෙනවා. එදා වගේම ජනුදු ඉන්නවා. ලෙහාන් ඉන්නවා, රදීන් ඉන්නවා. අපි බයිස් ඉන්නවා. බයිත. අද පචා මිස් වුණා. පචා මිස් වුණා. මිනිත් ලෙහාන් රදීන් කොණ්ඩේ හදනවා කෙල්ලන්ට වෙන්න. වෙන්නේ රදීන්. ඉතින් අපි ගිය පාරත් ගියේ මේ සිරිපාද ගියේ දෙහෙන කන්දෙන්. ඉතින් අපි ඒ හින්දා දෙහෙන කන්ද පැත්තට යන්න හිතුවා. මොකද ලස්සන ප්ලේස් ටිකක් තියෙනවා දෙහෙන කන්දේ. මොකද අද වැස්ස දවසක් මේ දියාලි පෝෂන්ලා තියෙන ඉතින් වතුරේ මම හිතන්නේ මෙතන කිලෝමීටර් කීයක් විතර තියෙනවද? ඒ කිලෝමීටර් කීයක් විතර තියෙනවද? 20ක් විතර තියෙනවනේ. කිලෝමීටර් 20ක් විතර තියෙනවා තව. ඉතින් අපි යන ගමන් බලමු මොනවද අපිට හම්බෙන්නේ දියාලි. ඒවා බලමු. මේ කියන්නේ අපි අද වැස්ස දවසක. ඒ වෙන හේතුව තමයි අද තමයි දියාලි හොඳට පෝෂන්ලා දින මේ පැත්තේ. මේ හතර මාර ලස්සනයි. මම අපිට දියාලි මම වුණා පොඩ්ඩක්. මේ ඒවත් ලස්සනයි. ඒ කියන්නේ පොඩි දියාලි පවා හොඳට වතුරෙන් පෝෂණලා දිනවා. ඉතින් අපි යනවා බලමු ඉපදේ තත්ත්වය කියලා. Roti. Iya kadang banget be pandai ni. Mari signal dia. Signal lagi. Ya tiba-tiba kasi pengen turun dapat. Ini Radin ini ada deh. Ini Radin ni lah. Lihat, biar lihat tidak. Bisa ada tu. ඔයාලට පේනවද? ලස්සන දියාල. දියාල නම නම් දන්නේ නැහැ. ඒක තමයි කියන්නේ දියාලි බලනවා වැස්ස දවස්වල ඉන්න. දියාලි පෝෂණය වෙන්නේ ඒ කාලෙට. මෙන්න බලන්න ලස්සන. මේ ගස් අතරින් අද ගලත් එක්ක වතුරට ලස්සන. Oh my god. ඒකට දැන් දැනුණා ප්‍රයිවේට් එක වෙනස් වෙනවා. ටික සීතල වෙනවා අපිට දැනෙනවා දැන්. යන්න. මාර ලස්සන පරිසරයක් ඉතින්. ඉස්තර සේවා ගන්න දෙන්න මේ වගේ පැත්තක. ඔන්න අපි එක්සෑම් කරලා කට්ටියත් එක්ක ආතල්ලක යනවා අද දේනකන්ද මෝහිනී යන්න බලන්න. ඒ වගේම සුපිරි ආතල්ලයක් තියෙනවා.
අපි ආතලක් තියෙනවා මොකක්ද දන්නවද? අපි කණ්ඩ ඒ කියන්නේ කණ්ඩ අයිඩියා එකක් තිබ්බේ නැහැ. අපි දැන් පාන් පිටි ගත්තා, පොල් තෙල් ගත්තා. මොනවා පරාට හදන්න කියලා. හදන්න එකක් නැහැ. ගල් පොත්තක් දාගෙන මොකක් හරි සීන් එකක් දානවා හදන්නේ. මොනවා වෙයිද දන්නේ බලමු අපි. ඉතින් මේ තමයි අපේ දෙහනකන්ද ටුවර් එක. අපි දෙහනකන්ද ගියා. දෙහනකන්දෙන් අපි සිරිපාද ගියා. ඒක මෙතනින් වැටේ. මේ වීඩියෝ එකත් බලන්න අනිවාර්යෙන්. ඉතින් මාර ලස්සනයි මේ පැත්ත අපි ගියේ. ඒ කියන්නේ අපි ගියේ මේ පාරේ. එහෙනම් අනිවාර්යෙන් බලන්න ඒක. මාරම ලස්සන වීඩියෝ එකක්. වෙයි ඕගොල්ලන්ට බලලා කමෙන්ට් එකක් දාන්න. අපි දෙහනකන්ද යනවා. වංගුද ගියක් තියෙනවා හිමින් එන්න කොල්ලොන්ට කියන්නේ ගොඩක්ම කොල්ලොන්ට කියන්නේ ඉතින් ඒක කොල්ලන්ගේ හිමින් එන්න පස්ස වංගුද මහත්තයෝ මේක හරියන්නේ අපිට යන්න දෙන්නෙම නෑ මේ දෙන්න ඒ නාලයන් නේද මේ පට්ට ලස්සනයි ඈ මට සිරි මෙන්න මේ ඇත්තෙන් බලන්න පට්ට ඔර මුදුන හලෝ අපි ඉන්නේ දෙහෙන වෝටර්ෆෝල් එක ළඟ. මාර ලස්සනයි. ඒ කියන්නේ මේ ලස්සන වාහන ඇස් දෙකෙන් බලන්න එන්න. මේ වගේ වැස්ස දවසක එන්න. ඒ කියන්නේ වැස්සත් අවුවත් දෙකම දින දවසක එන්න. මාර ලස්සනයි. එන්න ඕගොල්ලෝ. දෙහෙන වෝටර්ෆෝල්. ඒ පැත්තෙන් ඇව්වොත් දන්න කෙනෙක් නැද්ද? දන්න එකක් තියෙනවා. ඔයාලා හොම්ම ගිහලා දෙයක් ගන්න ගිහලා උඩ ගිහලා දෙපාරින් ගියේ. මෙතනින් දැන් ඔය කැලේ ඉන්න පේනට ඇතුළට ගියාම මේ වාර ලස්සනයි ඒක මේ නිකන් ලෝකෙට ගියා වගේ. අපිත් එකපාරයි දෙපාරයි ගිහලා තියෙනවා. මම තුන් පාරයි ගිහලා තියෙන එකේ කමලක් තියෙනවා. ඒකෙන් නෑවත් නැහැ. ඒ තරම් ගැඹුරු. වහින්න හොඳ නැහැ. මේ අපි තාප්පලේ කට්ටිය ගිහිල්ලා වෙලා බහැලා දින අපි නම් මමත් එකපාරක් බැස්සා.
කියන්න බෑනේ කොයි වතුර අඩියද කියලානේ. අපි මේ මොහිනී ඇල්ල ළඟ පාලම තියෙන්නේ. පාලම ළඟ පොඩ්ඩක් උඩ ගෙදර තමයි බයික් වාහන ටික දැම්මේ. මේ අයියා කෙනෙක් ගෙදර දැම්මේ. මේ අපි කන්ටැක්ට් එකේ දාන්න බලන්න අයියාගේ. ඕගොල්ලෝ එනවා නම් එන්න මේ මාර ලස්සන තැනක්. මේ පොඩ්ඩක් යන්න අමාරුයි කියලා කියනවා. ඉතින් බලමු මොනවා කියලා. යන්නේ කොහොමද? එතන පණි පාර. ප්‍රපාත මැදින් යන්නේ බලාගෙන පරිස්සමෙන් යන්න කියන්න තියෙන්නේ අනිවාර්යෙන් එන්න ඇවිල්ලා මේ ලස්සන බුක් විඳින්න පරිසරය අපවිත්‍ර කරන්න එපා මේක ලස්සන ප්ලේස් එක දෙහෙන කන්ද කියන්නේ ඇත්තටම ජලයෙන් පෝෂණය වුණ සිරීපාද අඩවිය තියෙන ලස්සන ගම්මාන Boleh nih. Berarti anjir anu kita bayar mana lagi? Istilah karena hari ini ini sih. Nggak malah langsung ya. අපිට දැන් ඇල්ලේ සද්ද එනවා. වැඩේ තියෙන්නේ ඇල්ල පල්ලුත් ඇල්ලේ පා. ඒ කියන්නේ ඇල්ල දිගේ ගියා කි. අපි ආයේ වැස්ස දවස්වලනේ. ඊයේ හොඳටම මේ මොහිනී ඇල්ල ගලන. ඉතින් අපිට ඇල්ල පාල්ල දිගේ යන්න බෑ. අපි එන්නේ වෙනම කැලෑ පාරකින්. මම නම් කියන්නේ කැලෑ පාරෙන් එන්න. කැලෑව කියන්නේ මිනිස්සුන්ගේ හදවතනේ. Hati waktu lah. මේවා මගේ නම්බර් එක ගන්න ඕන විශ්යක් නේ. ඒක බින්දුවයි. 075 26යි 72යි 952. මම කොල්ලා මොකටද දාන්නද? දැන් ගියා මෙච්චර දුරට හරි ආවෙ කියලා. ඔයාලා කොහොම උඩට ගිහිල්ලා කොහොමද හෙට්ට ගිහින් උඩට ඇවිදින්න කට්ටියත් එක්ක ඉස්සරවා. ගිහලා හරි හරි. අයියා අතර ටැංක් හොදේ. මේ අයියා වැඩ කරන ගමන් ඉඳලා ආවේ අතරම. ටැංක් හොදේ. අපි යනවා. ටැංක් හොයි නෑ. අතරම මේ පැත්තේ ඉන්න මිනිස්සු මාර හොඳයි හොඳේ. මේ අයියා වැඩ කරන ගමන් ඉඳලා මේ අපිට පාර පෙන්නන්න ආවේ. ඉතින් ඇත්තටම මේ වගේ තැන් ප්‍රසිද්ධ වෙන්න ඕනේ. ප්‍රසිද්ධ වෙනවට මම ආස නැහැ. මොකද දන්නවා මිනිස්සු ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ පරිස්සම් කරන්න දේවල්. ඉතින් මම නම් කියන්නේ මේ එනවා නම් අපි ලොකේෂන් දාන්නම්, කන්ටැක්ට් දාන්න ඔක්කොම දාන්නම්. අනේ ඇවිල්ලා පරිස්සම් කරලා යන්න මේ දේවල්. බලන්න ඕගන් මේ නැති ඒක කොල කැල්ලක්වත් නැති නේ. මල්ලි මොකද ගුඩල්ලද? අයියෝ පොඩි ළමයි වගේ.
අපි යනවා තා මුදුනට. කන්න පිරිමැද පිරිමැද පිරිමැද. මේ මෙව හටු දිනවා ඈ. මේ කට් වැඩනවා. जुल पार्टी के जाने की वे जुल पार्टी के जाने की वे जुल पार्टी के जाने की नहीं बैठ तो टाइटल भाई दो नहीं है මේ ගලනවා මෙන්න යාළුවෝ අඩෝ මේ කෝප් එකක් තිබ්බනම් බෙල් එකෙන් යන්න තිබ්බා ඔයාලට පේනද මේ අපි යන්නේ මේ කන්ද දිගේ මට වීඩියෝ කරන්න මේ කන්ද යන්න බෑ ඉතින් මම ලොකේෂන් එකට ගිහිල්ලා වීඩියෝ එකක් ගේන්න මම මේකෙන් ගියොත් එහෙම වීඩියෝ එකක් දාන්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ඉතින් අපි එතන ගිහින් හම්බෙමු දුම්බෝ ගල්ලිනක මම කපුල් එකක් ගලයි Wow, 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 wow. Ya, abang udah deh. Wah, memang kalau foto tiga pun dial. මේක ඉතින් කැම්මෙන් අල්ලන්න බෑ අයියෝ ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්නනේ ඒ අර දින් නාන්න බුලා පොත් එක මං හිතන්නේ අද නම් අපි නාන්නේ වතුර වැඩි අපි යනවා තා උඩට අපි දුන්නා ඉතර යායි අවුරු දෙන්න පල්ලේ අපි යනවා තාම හොයාගෙන ඔයාලට යන රැයියන්ගේ සද්දේ මම නම් කියන්නේ දියල් ලබාගෙන ඉන්න වැස්ස කාලේ තමයි ඒකත් තමයි දියල් ලස්සන තියෙන්නේ අපි මේ යන්නේ ඔයාලට ගල් පොත්තේ තියෙන දියල් වෙන්නේ ඒක පෙන්න ගන්න විදියක් නෑ නිකන් අර ඔඩෝ මේක ලස්සනයි යාළුවනේ ඒගොල්ලොත් එනවා ෆයිනලි වතුර හොයාගත්තා වතුර හොයාගත්තා ගායිස්
තාත්තා. Dele, ah, motor dino. Udah lu nangin no jamar ya. Nih motor, mar. Abi gomari, udah mau, coba gitu ya. Udah lu ini jamur ya. Mang gitu nih, neccelas tadi kira nih. Gol nih. Udah duduk sama gila gitu ya nona. Apa ya bahas gitu orang yang gila. Jangan kita hei gila. Apa itu setting apa baris kan jangan itu. Beta atta jangan itu. Wah zip එක යනවා jangan itu එක යන්න. Bang ini mah. Dewa dia balangin. Udah apa? Bola. Wow. Woo. Ini mah warna. Ball beda. Kami kira gala. Nggak kutte anda kira mana? Baju balai ini. Itu mari aja level lo. Beno. Apa ada balai dia lah. Ini koi ini. Jalan juga. Iya, terus kan. Ini merang ini dah. Ada yang itu barusan bilang ini barusan. Udah apa? Ini kan masih lihat. Bukan itu ya. Ini apa yang paling berita nak? Ini pasti dia balang ini. Ini pisu, ekstrom pisu ada ya. Pisu dia ni, ni kuda ni dokan ni. Balang ni orang ni, bola tu ni, buah India ni juga ni. Bola tu kita buah ni juga. Adik bang bukan aja tu kan. Ini orang media le benar dia. Ini balang ni. මේ කරන views එන්න ඕනේ ඈ. මෙතන ගුවාවක් තියෙන්නේ. මේ රාවණා කින්නත් දෙන්නේ මෙතන. ගුවාවක් නෑ වේසියේ ගල් පොත්ත තියෙන්නේ. ඔයියට හරිය. මම දානවක. ඊතර වඩා කරා. ඒ මාත්‍ය ගානක් ඉන්නේ. මෙතන බලන්න. ඔය මන්නගේ කොළ වලට අඩිසේ පඩ බලාගෙන ඈ. ඔය අස්ත ගුවා තියෙනවා. Bola bola lain. Bang ini nama alam. Lagi ya.
හැම තැනම වතුර දිය තීරාව. යාළුවා දියයි බලන්න යනවා නම් වැස්ස දවසක යන්න. පරිස්සමෙන් ගිහින් එන්න. පේනවා ලස්සනයි අර උඩ. දෙයන්. මේ උඩට යන්න. මේ බෑ මම යනවා. ඒ උඩ ඇත්තටම කියන උඩට යන්න. පාර තියෙනවා මාත් කියන. හැමෝම බලන්න. අපි යන්නේ. මේ මං කියන විසල් දැන් බාහිරව තියලා. අලින් නරවලයි. යන්න බෑ ඉස්සරහ මං ගියා ඔය අහංකෝ. යකෝ මේ ඕම යන්න එපා මේ හොරේ. ඔව් යන් එනවා යන්න ඔච්චර කියන ගියා. එහෙම ගියාද යා. මේ මෙන්න මු නගිනවා යන්නද මේ මේ ඔය තෙරප්පු දෙකුත් දාන කොහෙද යන්නේ මේ මඩ කරන්න එපා උල්පත් ඔයා දැන් බහින්නේ කොහෙන්ද ඒ අයියා ජය ඒ බාහිර වල අපි යනවා ඒක තමයි එනවා දැන් ඇති වයිසි අමාරුයි නරුව මෙය කරන්න අල්ලගන්න මේ යනවා බං යනවා බලන් ඉස්සෝ ඒ දැන් ඇයි වරෙන් මේ මූ අල්ලගෙන බලන් ඉන්න කවුද ඉතරන බුද්ධි මේ පණින්න බාල ඉස්සර නෑ ඒ ගෑනේ ඉන්නෝනේ ඒ උඩ ඒ මට උඩට යන්නම හිතෙන්නේ බං අර ගලමුදුරට ඒ මේ ලෙහාන් මට අතෙන්ට යන්නම හිතෙන්නේ බං වෙනදන්න කැරිය හදලා වරෙන්කෝ ඒ යනවා බං ඉතින් තනියෙන් යවන්න බෑ ඒ යන් වරේ යන් ඒ අය ආතල් අපරාධ මම මට යන්නම යෝනේ ඒ වරෙන්කෝ ඒ මොකද කරන්නේ එන යන්නේ උයි කෑ ඔහොම කෑගක් යන්න තියෙනවා ඒ අපරාධය දෙයිද අනේ කටවන් යන්න වීඩියෝ කරගෙන ඉස්සරලා අර මේ කියති යන්නේ මේ මවල්ලා එන්නලා පුරතල් රවට්ටිලි දින්නේ ආවේ මේක දෙනවා ඕම නෑ යන්නේ ඉතනක් නෑ එපාගි වුණ ඉඳපන් මේ ඔයාලට පේනවා මේ පතේ කොච්චර පෝෂණයක් තියෙද කියලා. මේ ගැඩවිල්ලු ඉන්න හොඳට. මේ හොඳ පෝෂණ පතක්. ඉතින් දෙන්නත් ආවොදේ. මේ හැමදෙර මේ කියන්නේ අපිට මේ කියන්නේ අපිට යන්න දෙන්නේ නැහැ. ටිකටම යන්න දෙන්නේ. අරු කෑ ගන්නවා හරි ඒකට යන්න වෙන්නේ. එවුල යනවා. ඈ? යනවා ඒ. අරු කෑ ගන්නවා බං. මේ උල්පත. මේ බාහිර තමයි එකක් ආවේ.
තියෙන්නේ ඒක. ඒ මෙතෙන්ට වැන්නොත් නම් ඉවරයි නේ බලන්න අර මේ ඉස්සර ඒ වතුර වටිනවා ගියාන් කුඩි මේ තියෙන්නේ දියල් අර අඩි ගානක් කුසින් දැක්ක දියල් අර අතන අර මෙතන මේ අර තියෙන view point එක එතෙන්ට යන්න බෑ ඉතින් දැන් මේ අල්ලන්නේ මම බයිලා මේ වීඩියෝ Gamuruy, දෙයියනේ. This is Sri Lanka. Woo! Galu hoiway. Woo! Woo! උත්ත අල්ලගනි. අපි. මේ වතුර අඩිය යම. ඒ රැස්ස. ඉතින් අර වගේ මට ඒ වල් මඩ වතුරේනවා මේ වැක්ක වැඩිනවා අත් ලගින් ඉන්නා කියන්නේ මේ වැක්ක කියාගෙන ඉන්න ඕනේ අපි ඉස්සර යන්න බලන්න අර ඉස්සර උපන් ඉස්සර යන්න අපි යන්න ගන්න එහෙනම් අපි එතනින් නම් මේ ඕනේ ලොකේෂන් එකට ආවා මේක තමයි ඔබ දන්නේ මගේ මොහිනියන් ඉතුරුනේ ඔක වලට මඩ ගහගෙන එන්නේ නෑ මේ කඳු නගින්න පේනවනේ ආයි කොල්ලොන්ගේ කැපවීම ආයි රිස්ක් එකක් ගත්තොත් සබාදාම ප්‍රතිදයක් දෙනවා නේද මාහිත රිස්ක් එකක් ගත්තොත් සබාදාම අපිට මොනවාරි දෙනවා ඉතින් අපිට හම්බුණා යෑල්ලේ මුදුන යන් පාර වෙනදි වැස්සක් එනවා එහෙනම් අපි අග්ගල යන්න ඕනේ මොකද යෑල්ල වැස්සට කොහොම අපිට කතා කරයිද දන්නේ නැනේ එහෙනම් අපි ඉක්මනට යන්න ඕනේ අපි එනං යෑල්ල ගාවට ගිහින් පල්ලට ගිහින් හම්බෙනවා පල්ලේ අර පාරවලක නාන්න තමයි හිතන් ඉන්නේ ඔක්කොම කලින් බඩගිනි අපිට කන්න විදියක් නැහැ මුන් කන්න දින සල්ලි වලින් ගත්ත පාම් පිටි පොල් දෙලුයි මොනවාද තක්කාලි නූල් අදන් කන්න දින අදන් කන්න විදියක් ඒ ඔය පාරෙන් නෙමෙයි ආයි හරියා එනවා නෑ කොල්ලන් කමේ පුකේ මඩ කදින් කොමුණ හන්ද නැගලා ආයි මෙතෙන්ට මාර වීඩියෝ එකක් කිව්වා මේ දියල්ලේ අපි ගියා මුලින්ම කලින් දියල්ල ඒක හම්බුණා ඒක හම්බුනේ මටයි බහින්දා විතරයි අපිට ඉන්නේ එතන අපේ යාළුවෝ ටික අනිත් පැත්තේ නේ දෙන්නේ මේ අපිට පාර වැරදුනා ගයිස් බ්ලොග් එක කරන්නේ අපේ යාළුවා මිනිහා තාම මගේ එනකම අපි ආපු පාරෙන් නෙමෙයි මේ එන්නේ පාර වෙන වැරදිලා නේ තියෙන පස්සේ හොඳටම අමාරුයි දැන් ඒ කියන්නේ මේ යන්නම බැරි පාරකට තමයි අපි මේ යන්නේ මෙතන තමයි මොයිනියල්ල පේන පාලම වෙන්නේ උතනින් තමයි කට්ටිය බලාගෙන යන්නේ ඔය ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්න දැන් වතුර වැඩි හොඳටම ඔයාලට බඩක් පෙන්න අපි ගිය ඇල්ල තියෙන්නේ අර තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ නැහැ අර තෙන්ද අපි ගිය ඇල්ල තියෙන්නේ මෙතන මේ ඊට උඩට අපි ගියා ඕකට උඩ තමයි මොහිනී ඇල්ල තියෙන්නේ ඉතින් මොහිනී ඇල්ලට මේ අපිට ගමේ කට්ටිය ගිහුවා පායන දවස්වල ආවොත් මේ යන්න පුළුවන් කියලා ඒක ඇල්ලෙන් බහලා ගියායිලු මොහිනී ඇල්ලට අපි ආ මේ වහින දවස්වලනේ වහින දවස්වල ඉන්න එපා ඒක එන්න හොඳයි ආදල මේ අර රික්ස් එකක් කරන් තමයි අපි කැලෙන්නේ ගියා ඒ හින්දා අපි කැලෙන්නේ උඩට මේ මොහිනියන්ට ගියේ එහෙම නෙමෙයි ලස්සන මොහිනියන් ළඟට යන්න පුළුවන් ඒගොල්ලෝ පඩිපෙල් පව හයිකින් ඉනිමක් එහෙම ඩීගෙන් හදලාලු දාලා තියෙන්නේ ඉතින් ඒවා පේන්නේ නැහැ වැස්ස නිසා අපිට මේ යන්න ඉතින් ලස්සනයි ඔයාලට පේනවා ඇති අතන තියෙන්නේ ඊට උඩ තමයි මොහිනියන්ලා තියෙන්නේ මාන ලස්සනයි ඉතින් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ ඕගොල්ලෝ දෙන්න මොහිනියන්ල දෙහෙන කන්දේ මොහිනියන්ල තව මීට උඩහා දිනවල ලස්සන ඇලි ටිකක් ඒවා බලන්න එන්න. ඇවිල්ලා ඉතින් පරිස්සමෙන් ඇවිල්ලා හොඳට ලස්සනට බලලා යන්න. වහින දවස්වල කියන්නේ පොඩ්ඩක් පායන දවස්වල එන්න. ටිකක් දැන් දෙසැම්බර් කිට්ටු වගේ එන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මීදුමත් බාන අර පැත්තෙන් දෙහෙන කන්ද කියන්නේ ඉතින් සිදීපාද අඩුවේ
එනක්නේ. ඉතින් මේ පැත්ත හරිම ලස්සනයි. අරක තමයි අපි ගිය ඇල්ල. එච්චරයි කියන්න තියෙන්නේ. මේක මාර ඇල්ලක්. සහ අපි පුළුවන් තරම් එන්ජොයි කරා අද. එකම ප්‍රශ්නේ කන්න විදියක් නැති වුණා. මොකද අපි රොටි කියන්නේ ගියේ. රොටි හදන්න විදියක් නැති වුණා. මේ අපේ පොඩි කනෙක්ෂන් හවුලක් වුණා. මොකද ගෙවල් වලට ගිහිල්ලා මමයි තව කොල්ලෙකුයි තමයි ගෙවල් වලට ගිහිල්ලා කට්ටිය අරන් ආවේ. ඉතින් එහෙම ඉතියෙද්දි කෑම ඒක හිතා ගන්න පුළුවන් නේ. ඉතින් වලට පේනවා මීනුම් බානවා හැමදැනටම මාර ලස්සනයි. මේක වෙනම ලෝකයක් ඇත්තටම. වෙනම ලෝකයක් මෙහෙ ඔයගොල්ලෝ එන්න. මේක තමයි දෙහෙනකන්ද කියන ගම. දෙහෙනකන්ද කියන ගමේ බලන්න. ඒ කියන්නේ මෙහිට උඩ තව ඇලි ගොඩක් තියෙනවලු. මට ඇල්ලගේ නමක් කිව්වා මට මතක නැහැ ඇල්ලේ නම. ඒ ඇල්ල දෙහෙනකන්ද ඇල්ලට වඩා උසයි ඇල්ල. අර අපි පාලමක් ළඟ දෙහෙනකන්ද ඇල්ල තිබ්බේ. ඒකට උසයිලු. ආට පේනවද මොහිනී ඇල්ල යට ඇල්ල. මෙතෙන්ට පේනවා මුකුදුම ලස්සනක් තියෙනවා. ඇත්තටම අපි එතෙන්ට ගියා ඊට උඩටත් ගියා. මේක මාර මේක හිතා ගන්න බෑ. මේක පුදුම පිස්සුවක්. ඇත්තටම මේ කියන්නේ. එතෙන්ට යන්න. අපි පායන දවසක එමු ආයි. එතකොට අපි ඇල්ල දිගේ ගියා ඉන්නේ. හරිද? එහෙනම් ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. මට ගන්න උදව්වක් හේද ෂෙයා කරන්න. තව මට කියන්න තියෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙහෙට එන්න. මොකද මෙතන ප්‍රසිද්ධ ඒ කියන්නේ මෙතන හරිම ලස්සනයි. ඇවිල්ලා බලලා මේ සුන්දරත්වය බලලා මේක විනාශ කරන්න නේද යන්නේ. රොටි දින ඇවලු. ඒ අයියෝ මෙන්නු දාහම් වෙන්නේ බස් එකට. මේ මෙන්නේ මඩ ටික මඩ ගොඩක් තියෙනවද? කැතයි ඉතින් මේ දැන් හොදගත්තොත් තමයි මේක. කියලා අපි කියල්ල මේ වරින් මේ අපි කියල්ල වෙනවත්. මේ ගමනන්ගේ රොටි ගම් මේ 1 2 3 4 5 මේ ඔය කරොටිය 50යි පෙර 10ක් තියෙනවා දෙතිය 50 මේ එක කරොටිය 50යි නේ බං කරොටිය 50යි 50ට උඹ කවුද ඉන්නේ 50 කියලා දැන් 50යි නේද දන්නේ කොහෙද 50යි බං රොටිය යකෝ මේක 120 නේද 50ට දිනවල මේ රොටි 50 නැද්ද මේක ගොඩක් කල් 50 දීපේ ගොඩක් කල් විශ්වාස නේද දැන් බඩ ගිහින් කට්ටි ගන්න මේ අර එකෙක් කනවා මේ චූම්පන් මේ ලොබියෙන් මේ රොටි තියද කියලා කන්න රොටි කොහොමද චූම්පන් ලොරි වල මේ රොටි කොහොමද ගියා චූම්පන් ලොරි වල රොටි කොහොමද චූම්පන් ලොරි වල මේ අවස්ථාවේ ලව කණ්ඩ ගන්නද මාළු කාරි තේරෙන්නේ ඒක සල්ලි වෙන්න කණ්ඩ සල්ලි නෙද ඉන්නේ අපි සබ්ස්ක්‍රයිබ් කරමු අයියෝ මේ ඔබ සෙට් එකක් ගන්න කියනවා එතකොට මේ ඌ වීඩියෝ වෙනයි බලන්න මම ඉන්නවා දාලා පෙන්නන්න තියෙනවා මට ගෙදර ගිහින් පෙන්නන්න තියෙනවා ඌ ඉන්න නුවරේ කෙනෙක් ඉන්නේ ඉතින් ලස්සනයි රාඩිය අතර රාඩිය මේ අර මෙන්න මු පල් මෝඩයා චූම්පන් වලින් රොටි දිනව දහනවයි රොටි කාලා දුන්නට නැද්ද තාපඩෙම ඇලියකොට බං ඒක කොච්චර ගියා අරුන් ටික නෑ පොඩ්ඩක් සුවන් ගියාන් කියලා අත වෙනවනේ මේ කාපන් මං කෑවේ නෑ කැලක් දියම් මට මම කෑව ඔක්කොම කෑවා අපි ඔච්චර ලොක් කැලක් කෑනේ නේද අපි ඔච්චර ලොක් කැලි ගෑනේ මල්ලක නෑ සුදු මේ ඒ අන්න බලන්න අරුමුට කෑල්ලක් දුන්න මට උඹ දුන්නේ නෑ කෑල්ලක් ඒකනේ මෝඩියෝ එක්ක රිප් යන්න එපා ඔඩෝ වරන් ඉන්නව ගන්න පංචි නෝසක් නෑ ඉතින් නේ අම්මේ දෙන්න බායි අපල වැඩ නෑ නේ යන්න දැන් Android වලට මාර වෙලා ඉන්නේ කරද්දාම මොකක්ද කාඩේ පහදේ ඒක සිපාට ඔය එතන නම් මට දුකයි
ඒ කට්ටියත් අල්ලනවා රොටි. අල්ලනවා. යුබේ වෙන්නේ නැහැ. ජනි යුබේක පේන්නේ. හරි. ඔන්න දෙහෙන කන්දේ ටුවර් එක අපි මෙතනින් ඉවර කරනවා. අපි යන්න පුළුවන් හැමතැනටම ගියා මේ වැස්ස හැම ඇල්ලකටම ඇල්ලි මුදුන් වලට ගියා. ඔයගොල්ලෝ දකින්න ඇති අමාරුවෙන් ගියා. ඉතින් එහෙනම් අපි ඉවර කරනවා මේ ටුවර් එක. මේ යාළුවෝ ටුවර්. නේ ඕන්නේ සයින් කරන්න ඇයි සයින් කරලා ඉඳා ගන්න බෑ. ඔව්. වරෙන් යන්න. වරෙන් බම් මොනවාද කරන්නේ වගේ තවත් වරෙන්. ඉතින් මම කියන්නේ මේ වගේ ට්‍රිප් එකක් ගන්න එපා. යන තර හුච්ච කරනවා මු. කො මුණ වෙන්න. මෙන්න මේ උන් එක්ක යන්න එපා ට්‍රිප් එක. පේනවනේ. මේ ගෙවල් වලට බොලුද ට්‍රිප් එන්නේ මෙයාලි හුච්ච කරනවා. මේ තාප්පයක් පේන්න බෑ. හුච්ච ගන්න දීපන්. හරි.